Hi, hi guys, කොහොමද ඔන්න නැත් වගේ කරගාව අදම් විසි හත්දනි ලෝකක ඉතින් අද අපට ගෙනීටාව වැඩ එන ගමන් අපට වෙනකට ආව ප්‍රින්ට් අවුට් වගේ ගන්න පොයි ඉතින් පට්ට එළිය වෙනදන එළියගෙන ඉරේඩි වැටෙනවා කොහොම හරි අද මම ඉන්නවා සාමාන්‍ය වෙනද යන තැනක හොඳම නිදාස් මාවතේ ඉන්නේ. නිදාස් මාවතේ print out කරේ තාම තමයි ඉන්නේ. ඉතින් print out කරකට ආවා. මේ වැඩිම කොහොම හරි දෙන වීඩියෝ බලන්න කියන මම මොකද වෙන්නේ කියලා අද ලොකුවට ලොකු දෙයක් වඩ මට දෙන්න විදියක් නැහැ. බලමුද මේ Hi guys, මාරට මේගනිසර ඉන්ට්‍ර එකක් වැටෙන් නැති කොහෙන් හරි හරි මපේ නොනේ කොහරි අද මිනිසර ඉන්ට්‍ර එක ගත්ත වෙනම දවසක මේගන් වෙනම දවසක ඩේවලෝකයක්කොට ඩේවලෝක ගන්නුවේ මේක කොමරි මේක වැඩෙන්නේ විසි හත්දනි ලෝකකට ගොමරි දැන් මේ හත්දනි මාසේ හත්දනි මාසේ අද අඩවෙනිද තාම අසනීම හොඳ නෑ අතරීම තත්ත්වය තාම එහෙම්බෙනින්ම තියාගෙන ඉන්නේ ඊයේ වැඩට ගියා හයවනිදා වැඩට ගිහිල්ලා මම එතනින් තමා මේ හවස වැඩ එනකමන් නිදහස් මාවතේ පොඩි ෂොප් එකකට ප්‍රින්ටින් ෂොප් එකකට දෙන්න ගිහිල්ලා ඉන්නකොට තමයි මම ඔයාලට වීඩියෝ එක කරේ කොහොම හරි අද අටවැනිද මම ඊයේ වරුවෙන් ආවා මොකද අතරීම තත්ත්වය තාම එහෙම්මමයි අද උදේ ලේකක් දුන්නා දැන් අද හවස බලන්න නෑ ඩෙන්ගුද නැත්නම් මොකක් කරේ වෙන ලෙඩක්ද කියලා කොහොම හරි අතරීම තත්ත්වය එහෙම්මමයි අද මම ඔයාලට මේ ගෙනාවේ මේ ඒක ගැන නෙමෙයි පොඩි මේ දෙයක් මෙතන මේ වීඩියෝ එකක් දාලා තියෙනවා මේක අලුතින් ආපු කේඩ්‍රාමා එකක් කේඩ්‍රාමා එකක් වුණාට ඔයාලට මේ නැති මේක මේකේ මෙන්න මේ විදිහට මේ වීඩියෝ එකේ පේන්න නැතුව තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ වගේ එකක් ෆික්ස් කරගන්නේ කොහොමද? කියන තමයි මේ කියලා දෙන්න හදන්නේ. දැනට තරල සොලියුෂන් එකක් කියන දෙන්න හදන්නේ. මම හරියටම කියන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඒකට මමත් මේක තව හොයනවා. ඒකට හේතුව තමයි මේකේ තියෙන එන්කෝඩ් එක ප්ලේයර් එකට සෙට් වෙන්නේ නැහැ. සමහරක් ප්ලේයර් වලට මේක සෙට් වෙන්නේ නැහැ. මම බේසිකලි පාවිච්චි කරන්නේ පොඩ් ප්ලේයර් එක. මොකද මම ප්‍රෙල්ඩිවුඩ් එකම ප්ලේයර් එක තමයි ඒක. කාලයක් මම ගේම් එක ප්ලේයර් එක පාවිච්චි කරා. ඒකෙන් ටිකක් මම පොඩ්ඩක් අර අපි ප්‍රීමියර් ප්‍රෝ වලින් කෝස් එක කරාට වන්ඩර්ෂා වලින් කියන්නේ මට සර්ටිෆිකේට් එක තියෙන්නේ ප්‍රීමියර් ප්‍රෝ වලින් තමයි මට සර්ටිෆිකේට් එක තියෙන්නේ වීඩියෝ එඩිටින් වලට. බට් මම වැඩ කරන්නේ වන්ඩර්ෂා වලින්. ඒකට හේතුව තමයි අර ප්‍රෙන්ඩි නැති ගතිය ඉඳ මම ටිකක් කියන්නේ ඇඩ්වාන්ස් ඉඳ මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ තමයි මට පොඩ් ප්ලේයර් එකේ කිසි අවුලක් නැහැ මේ ගේම් එකේ තියෙනවට වඩා. ඉතින් ඒකෙන්ද පොඩ් ප්ලේයර් එකේ කිසි කේස් එකක් නැහැ. මොකද දැම්මට ඔක්කොම කරගත්තා. බට් පොඩ් ප්ලේයර් එකට අහන්න නැති වීඩියෝ තියෙනවා මේ.
මම පොඩ් ප්ලේයර් එකෙන් තමයි මේක දාලා තියෙන්නේ. හරි. කතාව කිව්වොත් එන මට පොඩක් අමාරු අඩුයි. ඒ වුණත් තාම ඒ අමාරු කතිය තියෙනවා. කොහරි හැමදාම මගේ මූණ පේන්නේ නේ මොන කරුණේද මේ. මේ නේද කම්මුනේ. මේක කම්මු. කොහොමරි මේක වාට පෙන්නුවත් මෙන්න මෙතන පොඩ්ඩක් පාදර ගන්න. ඔන්නක තමයි කතාව. Human Whisper Season 1 Episode 1 The interview 1080p NFWBP DLDD1 5.1 AV1 dot MKV ඔන්නක තමා මේකේ එනකොට එන්නේ. හරි මම මේකම දැන් මේ පොඩ් ප්ලේයර් වලට පෙන්නන්න මෙතන තියෙනවා පොඩ් ප්ලේයර් කියන එකක්. මම බ්ලොග් කරනකොට අවුදන බ්ලොග් එකකින් ඔයාලට ඉගෙන ගන්න දෙකුත් දෙනවා හැමතිස්සෙම. මොකද ඔයාලට නිකම් වීඩියෝ එකක් බලනකොට වඩා තව දෙයක් ඉගෙන ගන්න දෙයක් කරගන්න ලාමයිනේ. ඒකේ තමයි හැමතිස්සෙම මොකක් හරි ඉගෙන ගන්න දෙකුත් බ්ලොග් එකක් ඇතුළට ගේන්නේ. ඒ කියන්නේ මම ටෙක් චැනල් එකක් කරා ඒක වැඩිපුර කන්ටෙන්ට් බලන්නේ නැහැනේ. ඒකත් ඇස්සේ බ්ලොග් එකක් ඇස්සේ කරනකොට ඔයාලා ටිකක් ඒකත් වදිනවා. මම හැමතිස්සෙම කියන්නේ හැමදේම ඉගෙන ගන්න පොඩි පොඩි දේවල් වලින් තමයි ඉගෙනගෙන මේව කරන්න. හරි. ඇයි මේක මේ වෙන්නේ? අපි කතා කරමුකෝ. ඒ තමයි එන්කෝඩ් එකේ කේස් එක කියන මම මේකෙම දෙවෙනි කොටස ගන්නවා. මේ දෙවෙනි කොටස මම මේක පොඩ් ප්ලේයර් එකේ ප්ලේ කරොත් එහෙම මම ලොකු කරන්නම් මොකක්ද වෙන්නේ? Human Whisper Season 1 the Episode 2 Improvised 10 NFW DLDD 5.1 අන්න එදරයි කරුව තියෙන්නේ. මම මම කොපරේට දෙනවා. හරි. ඔතන ගැටලුව තියෙන්නේ වීඩියෝ එකේ නෙමෙයි මේගොල්ලෝ අපිට දීලා තියෙන එන්කෝඩ් එකේ. මොකන්ද මේ එන්කෝඩ් එකේ කේස් එක? ඒ තමයි ඔයාලට පෙන්නන්නම් මම මේ දෙක දාගන්නම්. මොනවද මේක රීනේම් කරන්නේ? හරි. මේකේ නම තමයි මේ ටික ගණන් ගන්න එපා. මෙන්න මේ ටික ගණන් නෑ අපිට. හරි. මෙන්න මේකේ ලංගරනා මෙන්න මෙතනින් නම් තමයි අපට අවශ්‍ය වෙන්නේ. මොකන්ද මේ 1080p NFWP DLDD plus 5.1.AV1 මෙන්න මේක AV1 කියන කෝඩ් එකකින් තමයි මේක තියෙන්නේ. අන්න මේක දෙන්නේ AV1 AV01 කියන එක තමයි මේකේ එන්කෝඩ් එක වෙන්නේ. ඔන්න ඒක නන්දනිය තමයි ඔබ වෙන්නේ. මම අනිත් දෙකෙන් ගත්තොත් මොනවද සිංහල? හරි. මම දෙන්න ගන්න. අල්ලන්න ගන්න නැති ගන්න. ඔයාලට පේන්නේ නැති. ඔයාලට මොකක් හරි වෙනසක් එක්කද? 1080p NFW Web DLDD plus 0.5 sorry plus 5.1.AV එකක් නෑ. හරි මෙතන අපි AV එක අයින් කරලා බලමු. මම කරුණාද කියලා මේ ඒකින්ද වෙන්න බෑ මේක මේ වීඩියෝ එකෙම කෙරවෙලා ගන්න තියෙන්නේ. දැන් මේ ඒකින්ද හරි මෙන්න මේකෙන් තයින් කරගන්නවා. sorry ආඩ වෙනද මම ඒක අයින් කරගන්න. හරි අර වෙදිනවා. හරි මම මේක ඕපන් කරොත් එහෙම ඒ දෙවෙනි දිනේ හරි මේක එතනින් අයින් කරලා මේක මම වෙන්නේ මේක එන්කෝඩ් එකේ වයි කේස් එක තියෙන්නේ. එන්කෝඩ් එකේ කේස් එක මම ආඩ දෙන්න වෙනවා. මේක වාඩ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකකට දාලා නැවත වාරයක් ජෙනරේට් කරගන්න සිද්ධ වෙනවා.
හැබැයි එතනදී සමහර කලර්ස් වාගේ ප්ලේයර් එකට සපෝට් කරන්නේ. මම ඒක උදේට උදාහරණයක් පෙන්නන්න මෙන්න මෙහෙම. මම මේක වමන කරගන්නවා කේම් ප්ලේයර් එකේ. හරි වාට පේනදී අර වීඩියෝ එකමයි මේක පොඩ් කේම් ප්ලේයර් එකේ උදේට වෙන. ඔය දෙන්නේ පොඩ් ප්ලේයර් එකේ. මේ කේම් ප්ලේයර් එකේ ඒක හොඳට වැඩ. හැබැයි මම මේක ආපහු කන්වර්ට් එකක් දාගත්තා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? පොඩ් ප්ලේයර් එකේ ඒක වැඩ. ඒකම. හැබැයි මම දැක්ක දේ දෙකේ වෙනසක් තියෙනවා. මම මේක දාපුන්න මෙන්න මේකම පේනවද? දෙකම එකම තැන එකම විදිහ. හැබැයි කලර්ස් දෙක. මේක නිකන් අර සිම්පල් කලර්ස් වලින් තියෙනවා. මේක නිකන් අර වැඩි වෙලා වගේ එකක් තියෙනවා. මට පේන්නේ නැති. එහෙම එකක් වෙනවා. මේ එන්කෝඩ් එකේ මේක වැඩ ගන්න. හරි මම මේකම ආපහු පාරක් මම කන්වර්ට් කරපුවා තමයි මේක. මේකම පොමෙන්ට් පේජ් එකට දාලා එන්කෝඩ් කරලා ආපහු පාරක් තමයි මේකම ආපහු මේකින් ඔන් කරත් පේනවද? කලර්ස් වෙනස් වෙනවා. අර කලර්ස් වල පොඩ්ඩක් වැඩි භාවයක් තියෙනවා. කොහොමද පොඩි කේසයක් තියෙනනේ. ප්ලේයර් එකේ මේ ප්ලේයර් එකට එකයිට දාන්න පුළුවන්. අර කොහොමද නෙවෙයි. පේන ඇති. වලට සමානවට පේනද මේකේ කලර්ස් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය මේ ගන්නකොට මේකේ කලර්ස් වැඩි වෙලා තියෙනවා. ඒ කේස් එක තියෙන්නේ අන්නේ එන්කෝඩ් එකේ කේස් එකේ. මේක එතකොට හරියටම හදාගන්නේ කොහොමද? හරියටම හදාගන්නවාට පුළුවන් වෙන්නේ වීඩියෝ කන්වර්ටර් එකකින් තමයි. හැබැයි මේ වගේ වීඩියෝ කන්වර්ටර් එකකින් බෑ. ඒ කියන්නේ පොපට් පික්චර් වගේ එකකින් දාන බෑ. සාමාන්‍ය ආඩයම තේම සිද්ධ වෙනවා මේකේ හොඳ මේකක් ගන්න. අපි මේ වැඩ කරමු. කමන්නේ නෑ මේකම අප වෙන වෙබ්සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරනවා. හරි ගයිස් මම වෙන වෙබ්සයිට් එකකින් කේඩ්‍රාමා විතරක් තියෙන සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරා. ඒකම දැන් අපි ඉස්සෙල්ලා බලුවේ හ්යුමන් වෙස්පර්. ඒකම නෑ හ්යුමන් මේප කොට කියවෙන්නේ වෙස්පර්. දැන් උඩ තියෙන්නේ මේ තැම්බාප් එක. ඒක ගත්තොත් කිසිම එඩිට් එකක් නැතුව මේකට වෙන්නේ නැත්තේ මේක උදේට තියෙනවා. මේ කවරාට පේන්නේ නැති අරගෙන මේ ඉස්සෙල්ලා ඔය දැන් ඔක පේන්නේ ලයිට් වැඩි තිබ්බනේ. ඒ වුණාට මේක හොදට තියෙනවා. හරි. පේනවාද? ඒ වෙන්නේ හරි මම මෙතන කමන්න. ඒ වෙන්නේ ඒක තමයි. මේක ඕනේ නේ. ඒක වෙන්නේ ඒක තමයි. ඒ වෙබ්සයිට් වලින් එක එක විදිහට එන්කෝඩ් කරන්නේ. ඒ කියන්නේ එයාලට හම්බෙන වීඩියෝ ෆයිල් එක ඒගොල්ලෝ එක එක විදිහට සයිස් අඩු කරනවා. ඒ වගේ දේවල් කරනකොට එන්කෝඩ් එකේදී පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. එක්කෝ ඔරිජිනල් වීඩියෝ ෆයිල් එකේ තියෙන්නේ ඒකට එන්නුන එකක් සමහර වෙලට අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා මේ ඔය වගේ කතන්දර වෙනවා. ඒ කියන්නේ ඒ එන්කෝඩ් කතන්දරයක තමයි ඔය කතන්දර වෙන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් එක අපෝ පාරක්
නැවතතාවක් කට්ටේට් කරද්දි තමයි ඒක තන්ත්‍රය වෙන්නේ. ඉතින් ඒකට විසඳුම තමයි අපේ මොකක්ද තිබේ AV01 කියන පෙඩ් ගෝඩ් එක මේකට එනේබල් කරගන්න ඕනේ. මම වෙන වීඩියෝ එකක් පස්සේ දාන්නම් මේක එන්කෝඩ් එක කොහොමද එනේබල් කරගන්න කියලා. සමහර විට මම දැක්කා Windows එකෙන්ම එනේබල් කරගන්න පුළුවන් කියලා තිබ්බා. නැත්නම් ප්ලේයර් එකෙන් ඕන් කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අද සමහර විට කොහොමද පොඩ් ප්ලේයර් එකක් නැහැ මම දන්නේ විදිහට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ වාට සිද්ධ වෙනවා එක්කෝ වාට බලන්න ඕනේ නම් වාට තියන කන්වර්ටර් එක දාලා පාවිච්චි කරලා බලන්න ඕනේ. නැත්නම් අලුතින් එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ. එහෙම එකක් තමයි සිද්ධ වෙන්නේ. දැනට සාමාන්‍ය කම්පියුටර් වලට මේ ප්ලේයර් වලට ඕක නෑ. මම පොඩ් ප්ලේයර් එකට කොහොමද බලන්න ඩවුන්ලෝඩ් කරලා අරගෙන සුපිරි කතාවක් මම වලට පෙන්නුවේ. මම තමයි තිබුණ මම වල දාන්න. හරි guys, ඔයාලට මතකද මම උදේ කිව්වා අද මම වැඩට ගියේ නෑ මට ආතනීපයි එහෙම කියලා. ඉතින් අද ගොඩ එතනදී මම කිව්වා ඔයාලට දැන් මේ දවස්වල ඩෙන්ගු තියෙනවා. ඩෙන්ගුද කියලා බලන්න රිපෝට් එකක් ලේ දුන්නා කියලා. ඉතින් රිපෝට් එක නම් අන්ත රිපෝට් එක තියෙන්නේ ඩෙන්ගු නෙගටිව් කියලා තමයි තියෙන්නේ. ඩෙන්ගු නැද ඩෙන්ගු හැදෙන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. බලන්න තාම ඒකට දින්න කොට කොට කරගෙන ගහනවා වගේ ගතියක් තියෙනවා. ඒක අඩු නෑ. දන්නේ මොකද කියලා බලන්න දන්නේ. මේක අන්ති වීඩියෝ එකේ ඉඳන්නේ මෙන්න මේක කරලා බලන්න ඉන්නේ. කොහොමද ඩෙන්ගු නෑ කොරන්න ඩෙන්ගු නෑ අපිට සතර වෙනිම ගන්න මම ඇත්තටම හිතුවේ ඩෙන්ගු නෑ කියලා. මොකද මේ යන වතංග දෙයිනේ මම හරි ඩෙන්ගු නෑ කොරන්න ඩෙන්ගු නෑ. මම බැලුවේ මේ ටින් නම්බර් එක ඔන්ලයින් ඕඩර් කරන්න. බැංකුවෙන් ගිහින් තියෙන ටින් එක ඉතින් සිම්බල් කේස් එකක් තියෙන්නේ. මේ බල ස්ටෙප් ටිකක් තියෙන්නේ. ඒක පුරවන්න කියලා මම කරේ. ආනතම ටින් එක කරන්න නැත්නම් try කරලා බලන්න. යන්න ඕනේ මුලින්ම යන්න ඕනේ IRD.gov.lk වෙබ්සයිට් එකට යන්න. මම ගන්න ගන්න මුලින්ම රිසල්ට් එකට එනවා ගන්න Google එකේ ටින් රෙජිස්ට්‍රේෂන් කියන වාට. එතකොට එනවා රෙජිස්ට්‍රේෂන් කී සර්විස් කියලා කෙලින්ම වාට උනේ දැන් තමයි ඉන්නේ. මට පේනදී මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ වා මේක ඇතුළට යන්න. ඇතුළට ගිහම මම දෙන්නේ මෙන්න මෙතන මේ විදිහට පොඩ්ඩක් කරගන්න. හරියට තමයි තියෙන්නේ. මේක මේ පොඩි කියාදී මන් තියෙනවා YouTube එකේ මොකද්ද මට channel එක මතක නැහැ. ඒක තියෙනවා. මට ඉතින් මෙතනින් තෝරන්න තියෙන්නේ
රෙජිස්ට්‍රේෂන් එකේදී ඉන්ඩිවිඩුවල් ලෝකල් කියන එක තෝරලා දෙන්න. තෝරලා දෙන මම මෙතනින් කියන මේක පෙන්නන්නේ. මෙතන වාට දෙන්න තියෙන්නේ ඔයාගේ සාමාන්‍ය තොරතුරු ටික තමයි දෙන්න තියෙන්නේ. හරිද? වාට දෙන්න තියෙන්නේ මෙතන ඉඳන් ඔයාගේ සාමාන්‍ය තොරතුරු ටික මම ඒ ටික පින් කරගෙන එන්නම්. මේකේ වාට මේල් එකකට ගෙන්න ගන්න පුළුවන්. තව එකක් වාගේ ළඟම තියෙන මේ IRD ඔෆිස් එකට IRD නේද? ජාතික ආදායම් මදුනේ ආදායම් මදු එකේ ළඟම තියෙන ආකාරයට වාට මේක ගෙන්න ගන්න පුළුවන්. මේක හදුවා කියන්නේ මෙතනින් පස්සේ වාගේ වාඩුව කියලා ටින් ෆයිල් එකක් හැදෙනවා. මතක තියෙන මම උදේ මේක පුරුව හිටියේ එක පාට ලයිට් ගියා. නේසන දැන් අපව පුරවන්න ඕනේ. එහෙම නැත්නම් මම බලන්න වාට මේ අපව මේ ටින් එකක් තියනවාද කියලා බලා ගන්න ඉස්සෙල්ලාම ඒක බලා ගන්න විදිහ මම කියන්න. මෙතෙන් ටින් රෙජිස්ට්‍රේෂන් ගිහිල්ලා මුලට යනවා. මුලට ගිහිල්ලා ඔය තියෙන්නේ IRD එකේ වෙබ්සයිට් එක. ඔය තියෙන වලට මේක තියෙන එක. මේකේ වා යන්න වා කැමති භාෂාව තෝරගන්න. මෙතන ඊ සර්විස් කියලා තියෙනවා. මෙතන සිංහලෙන් දෙන්නකම. මෙතන ඊ සේවාවකට යන්න ඊ සේවාව මේකේ බලන්න තියෙනවා. ඊ සේවාවන් වලද පිළිගීම කියලා. ඔය තියෙන්නේ. ඔන්නෝක යන්න. මෙතන ලියාපදිංචි කිරීමේ සත්‍යතාව සාරු කිරීම මත ක්ලික් කරන්න කියලා තියෙන්නේ. අන්න ඒක බලන්න. verify registration, verify the certificate. මෙතන මේක දෙන්න. මෙතන වාගේ NIC එක දෙන්න. හරි. මෙතන වා දෙන්න නැද්දේ identity number එකයි එනස්සේ ඊමේල් ID එකයි මොබයිල් නම්බර් එකයි බලන්න වාට ඉස්සෙල්ලාම වාගේ එකක් තියෙනවද කියලා. පෙරක් කරලා ඔටෝම හැදලා තියෙන්න පුළුවන් සමහර දේවල් වලට රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ ඒකෙන වාට ඔටෝම ටින් නම්බර් එක ඇදලා තියෙනවා පෙරක් වෙලාවට. ඒක බලා ගන්නවා තියෙනවද කියලා. එහෙම නැත්නම් විතරක් හදාන්න බලමු. මම මගේ එක තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලාම බලලා මම ඔයාලට කියන්නම් කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. මේක දැන් මම දැන් මට මේකක් තියෙනවද කියලා බලන්න මම මේක චෙක් කරානේ. ඒ උනාට මට මේකෙන් මේක ආවා. ඒක අන්තිම ගැට්ට තියෙන්නේ. එතකොට මම කොහොමද අන්තිම ගැට්ට තියෙන්නේ දැන් කියනවා. හරි ආය වර්ගයේද ඒ කියන්නේ අන්තිම තප්පරේදී තමයි මේක මේ ඔටෝමැටිකලි එන්නේ. දැන් මෙතන කියවනේ නේද tax pay service verify your email address කියලා තියෙනවා. නෙමෙයි අල්ලාවරුත් හරි OTP අන්තිම තප්පර කිව්වේ තමයි එන්නේ. හරි OTP successful මොන search හරි මෙතන දෙනවා මොකද වෙන්නේ. You are not registered with Island Revenue Department yet. In order to the register kindly use following link. එයාලා කියනවා මම තාම මේකට රෙජිස්ටර් වෙලා දැන් මේකට මට සිද්ධ වෙනවා අපව රෙජිස්ටර් එකනේ අලුතින්ම රෙජිස්ටර් වෙන්න මේ ලයිට් එක තියපම හරි මම රෙජිස්ටර් කරලා ඉන්නම් පාට සම්මුණ විතරේ කියන්න. හරි guys ලයිට් කවන්නේ හරි බව රෙජිස්ට්‍රේෂන් නම් වුණා. දැන් ඉතින් දවස් පාක් යනවලු මේක එන්න අපට විස්තර දීලා තියෙන්නේ. පොඩි දේවල් ටික කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ එනවාද කියලා ටින් අංගේ මට. ඉතින් ඔන්න අපේ ටින් ෆයිල් එකකුත් හැරියා. ඉගෙන බලමු.
වෘත කරා. එහෙනම් බලමු. එනවාද කියලා අපි ඊළඟ දවස් භාග තුනදී බලමු වෙන්නේ මොකද වෙන්නේ කියලා. එහෙනම් මොකකට ඇති පොත් අවදී ඇතිමුත් මම දාන්න.